ඉතින් ඔයාට පුළුවන් නේ ඔය. බයයිද? බයයිද? මැරෙන්න කලින් එක සැරයක් හරි ඩෝසරයකට නගින්න ලොකු ආසාවකින් හිටියේ බං. එහෙම තමයි මෙයා මට කිව්වේ. එයාගේ වචන තේරුම් ගන්නත් හරිම අමාරුයි. හැබැයි එයා කිව්ව ටික මට හොඳට තේරුණා. මම අද මේ ඔයාලට අරගෙන එන වීඩියෝ එක අනික් වීඩියෝ වගේ නෙමෙයි. මේක ටිකක් විශේෂ වීඩියෝ එකක්. ඇයි දන්නවද මං එහෙම කිව්වේ? මම අද ගියේ ගෙදරකට එන්න පාරක් හදන්න. ඉතින් මම වැඩ කරන ගමන් ඉන්නකොට මම දැක්ක අයිනකට වෙලා පිටියට හේතු වෙලා මම වැඩ කරන දිහා ආසාවෙන් බලාගෙන ඉන්න අපි වගේම අහිංසක කොල්ලෙක්. ඉතින් මම ටික වෙලාවක් මෙයාව දැක්කේ නෑ වගේ මගේ පාඩුවේ මගේ වැඩ ටික කළා. කොහොමුණත් මෙයාට ඕනුනේ මගේ අවධානය ගන්න. මම එයාට මගේ අවධානය දුන්නේ නැති නිසා මෙයා කලේ JBL එකක් අරගෙන ඇවිල්ලා සින්දුවක් දාගෙන ඒ සින්දුව විදියට එයාගේ කට හොල්ලන එක. ඉතින් කොහොම හරි මම මෙයාට මැෂින් එකට කතා කළා. ඔයාලම බලන්නකො මොකද උනේ කියලා. අතුරට එන්න ඕනද? ආසයිද? ඈ? වාඩි වෙන්න. ආසයිද මැෂින් වලට? ආසයි? ඒකනේ. අපලගේ බදින්න. ඈ? අපලගේ බදින්න. වාට බදින්න ඕනද? මේක? අර හප්පන්න බෑ. ෂුවර්ද? ආ. කොහොමද? ඉතින් ඔයාට පුළුවන් නේ ඔය. බයයිද? බයයිද? හරිද? මැෂින් එකට නැගලා බහින්න හදනකොට මෙයා මට කිව්වා මැරෙන්න කලින් එකම එක වතාවක් හරි ලොකු ඩෝසරයකට නගින්න හරිම ආසාවෙන් හිටියේ බං කියලා. ඒ වෙලාවේ නම් මගේ ඇස් දෙකට කඳුළු එනවා මටත් නොදැනීම. මට හිතුණා නොදරුවත්ම හරි මං කලේ මගේ ජීවිතේ කරපු ලොකුම පිනක් කියලා. මෙයාලත් අපි වගේම තමයි මචං. අපිට තියෙන ආසාවල් අපිට තියෙන හැකීම් ඒ විදියට මෙයාලටත් තියෙනවා. මෙයාගේ ආසාව තිබිලා තියෙන්නේ මැෂින් එකට නගින්න විතරයි. හැබැයි මම මැෂින් එකත් පොඩි දුරක් අරගෙන යන්නත් දුන්නා. අම්මෝ ඒ මූණේ තියෙන සතුට මට හිතා ගන්නවත් බැරි වුණා. ඒ වගේම තමයි මේ වගේ අහිංසක කොල්ලෙක් ඔයාලගේ මැෂින් දිහා ආසාවෙන් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා නම් මැෂින් එකට කතා කරලා ගනින් මචං. අපිට ඒක ගොඩාක් පොඩි දෙයක් වුණාට එයාලට ඒක ලොකු හීනයක් වෙන්න පුළුවන්.